මාසෙකට ලක්ෂ 6ක් 7ක් හොයන්න හැමෝම කියන පල්ලියට ලක්ෂ 35ක් 40ක් වියදම් කරලා ඒ මුදල වංචාකාරයන්ට අහුනොත් ඔයාලට මොකද වෙන්නේ? දීපු මුදලත් නැති වෙලා ඔයාලා ණයකාරයෝ වෙනවා. ඔව් ඇත්ත. මේ දවස්වල හැමෝම දකින හීනයක් තමයි ඊශ්‍රායල් රැකියා හීනය. ගොඩක් කට්ටිය ඒ හීනය හින්දා වංචාකාරයන්ට අහුවෙලා තමන්ගේ මුදල් ඇත්තටම නැති කරගෙන තියෙනවා. ඉතින් අපි අන්තර්ජාලයේ සැරිසරනකොට මේ වගේ නිවුස් ඕන තරම් දකලා තියෙනවා. ඉතින් ඒකයි ලෝකයේ විස් සුබේ YouTube channel එකෙන් අපි ඔයාලා වෙනුවෙන් වංචාකාරයන්ට අහුවෙන්නේ නැතුව කිසිම මුදලක් වියදම් නොකර කිව්වට ලක්ෂ උපරිම 5කට අඩු ප්‍රමාණයක් ඇතුව ඊශ්‍රායල් ශ්‍රීහීනය සැබෑ කරගන්න පුළුවන් කියලා කිව්වොත් ඇත්තටම විශ්වාස කරනවද? ඔව්. ඒ තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශගත වෙන ඔයාලට යන්නේ ඊටාම සුළු මුදලයි. කාලය අවුරුද්දකට අඩුවෙන් හෝ වැඩියෙන් යන්න පුළුවන්. හැබැයි නිෂ්පාදන, ඉදිකිරීම, ප්‍රතිසංස්කරණ, හොටෙල් ඒ කියන රැකියා ශ්‍රේෂ්ඨ 4කට ඊශ්‍රායලයේ රැකියා සඳහා මේ දවස්වල බඳවා ගැනීම සිදු කරනවා. ඉතින් මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට බලමු. යන් අපි වීඩියෝ එකට. ඊශ්‍රායල් රැකියාව සඳහා ලියාපදිංචි වෙන්නේ කොහොමද? ඔයාලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකේ හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල Facebook පිටුවේ පළ කරන දැන්වීම බලන්න ඕන. ඒ කියන්නේ ලියාපදිංචියට දවස් 4කට 5කට කලින් අනිවාර්යෙන්ම විදේශ සේවාවකේ ලියාපදිංචි වෙන ලින්ක් එක අනිවාර්යෙන්ම පළ කරලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එක බලාගත්තට පස්සේ ඔයාලා ඒ දවසට වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයාලගේ නම, වයස, උපන්දිනය, බර්ත්ඩේ එක ඒ දේවල් දීලා ලියාපදිංචි වෙන්න. ඊට පස්සේ ඔයාලට මැසේජ් එකක් ඒවි submitted by application කියලා. ඉන්පසු සති දෙකක් වගේ යනකොට ඔයාලට මැසේජ් එකක් ඒවි ඔයාලගේ ඩොකියුමන්ට් ටික අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණෙන්න කියලා. ඉතින් එදාට ඔයාලා ගිහිල්ලා ඔයාලා එම ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඒකෙන් සමත් වෙන කට්ටියට, ඒ කියන්නේ දෙවනි මැසේජ් එක අනිවාර්යෙන්ම ඔයාලට එනවා ඔයාලගේ ඉන්ටර්විව් එකට. ඒ ඉන්ටර්විව් එකටත් ගිහිල්ලා ඒකෙනු සමත් වෙන අය පීබා ආයතනයේ වෙබ්සයිට් එකට යොමු කරනවා. එතන ඉඳන් තමයි ඔයාලගේ වැඩපිළිවෙල පීබා ආයතනයත් සමග දිගින් දිගටම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊශ්‍රායල් රැකියාව සඳහා ඔබ ඉල්ලුම් කරන්න ඕන. එතනින් එහාට වැඩපිළිවෙල තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ පීබා ආයතනය එක්කහු වෙලා තමයි මේ වැඩපිළිවෙල මෙතනින් එහාට කරගෙන යන්නේ. දැන් අපි බලමු වියදම. පෞද්ගලික ඒජන්සියක් ලක්ෂ 40ක් ඉල්ලුවට රජය හරහා යද්දි ඔයාලට යන්නේ ඉතාමත් අඩු වියදම. ඔයා ගෙවන්න ඕන ගුවන් ටිකට් පත, වීසා ගාස්තු, කාර්යාංශ ලියාපදිංචි ගාස්තු සහ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු විතරයි. සාමාන්‍යයෙන් මේ හැමදේටම යන්නේ ලක්ෂ 5ක් වගේ ඉතා අඩු මුදලක්. වටිනාම දේ තමයි මේ සල්ලි සතයක්වත් කාගේවත් අතට දෙන්න බෑ. කෙලින්ම ගෙවන්න ඕන ලංකා බැංකුවේ කාර්ය අංශයේ නිල ගිණුම් වලට විතරයි. මෙන්න මේක හොඳට මත තියාගන්න ඕන තැන. Facebook, TikTok සමාජ මාධ්‍යවල දකින ඊශ්‍රායල් සිජු බඳවා ගැනීම විශේෂ වීසා සල්ලි පස්සේ දෙන්න යවන්න නම් එපා. ඒ කියන බොරු කතාවලට ඔයාලා අහුවෙන්නත් එපා. ඊශ්‍රායල් රජය ලංකාවේ කිසිම පෞද්ගලික ඒජන්සියකට හෝ තනි පුද්ගලයෙකුට මිනිස්සු යවන්න අවසර දීලා නැහැ. කවුරු හරි ඔයාගෙන් සල්ලි ඉල්ලුවොත් ඔයාට වීසා දෙනවා කිව්වොත් ඒ 100%ක්ම හොරෙක්, වංචාකාරී. එහෙම කෙනෙක් ගැන ආරංචියක් ලැබුණොත් වහම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 කියන පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට පැමිණිලි කරන්න. ඔයා අමාරුවෙන් හම්බ කරපු සල්ලි වගේම ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් අනිවාර්යයෙන්ම මේ දේ හොඳින් මතක තියාගන්න. යාළුවනේ, ඊශ්‍රායල් රැකියාවක් කියන්නේ ඔයාගේ පවුලම ගොඩ දාන්න ලැබෙන රත්තරන් අවස්ථාවක්. හැබැයි ඒකට යන්න ඕන හොර පාරෙන් නෙවෙයි. රජයේ නීත්‍යානුකූල කෙලින් පාරෙන්. අදම බොරුකාරයන්ට රැවටෙන එක නතර කරලා ඔයාගේ භාෂා දැනුම හදාගන්න. අදාළ සහතික ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඔයාගේ හීනයට නිවැරදි පියවර තබන්න.
මේ වැදගත් පණිවිඩය ඊශ්‍රායල් යන්න බලාගෙන ඉන්න. ඔයාගේ යාළුව හැමෝටම බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටිනා තොරතුරු දැනගන්න දිගටම ලෝකයෝ විත් සුබේ YouTube channel එක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම තමයි පොලිස් වාර්තාවක් දාන්න දන්නේ නැත්නම් පොලිස් වාර්තාවක් දාන විදිය අපි අපේ ලෝකයෝ විත් සුබේ YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඇති මීට වසර කිහිපයකට කලින්. ඔයාලට ඒ වීඩියෝ එක බලලා පොලිස් වාර්තාවක් දාගන්න උනත් පුළුවන්.